චුටි පුතා අයියෝ මේ ගෙදර මිනිස්සු දොරවල් වහලා චුටි පුතා අයියෝ මේ ගෙදර බලන්න කිසිම ගන්න දෙයක් නැහැ හැම තැනම ජරාව මුන්ට අස් කරන්න කියන එක තේරෙන්නේවත් නැද්ද කොහෙද චුටි පුතා අනේ මේ කාමරේ අම්මෝ ගඳ කොල්ල කෑලි ගුලි කරලා දාලා හැමතැනම මේ ගෙදර ළමයින්ට කිසිම දෙයක් චූටි පුතා ඔය පොත් දිහා බලාගෙන ඉන්නේ නැතුව මේ වැඩේ කරපම් බං තේ බීපු කෝපාතන අර බලපන් අර ඇඳුම් ටික මං කීයේ ඉඳන්ද කියපම් මේවා නමන්න කිව්වේ උඹට චූටි පුතා ඔබට ඇහෙන්නේ නැද්ද බං ඒයි චූටි පුතා නැගිටපන් අනේ විජේ මේ කෑ ගහනවා නෙවෙයි විජේ බලන්න මේ ළමයා දිහා පොත පතේම ඉන්නවා මේ කියෝ තමුසේ කියන්නේ තමුසේ බලනවා මේ ළමයට මං කොච්චර තමුසේට මේ ළමයා ගැන කියලා තියනවද කියලා තමුසේ කිසි ගාණක් ගන්නෙ නෑනේ ඕයි අනේ කියවිල නවත්ත ගන්නකො දැන් කවුද මේ ළමයා සයන්ස් කරන්න දැම්මේ කවුද මේ ළමයාට එයාගේ ළමයි ක්ලාස් එකේ මේ ළමයාට දැන් තමුසේ කියන්නේ මේ ළමයට සයන්ස් කරන්න දුන්නේ මේ මගේ තනි කැමැත්තෙන් කියලාද? අනේ මේ තමුසේ මේ මං කොහොමත් බත් අම්බනේ ගෑනේ තමුසේ කියන්නේ අර පල්ලෙහාගේ සයිමන් කාර්යයද මේ ළමයාගේ තාත්තා? මේ ගෑණියේ උඹේ වල කතාවක් නෑ හරිද? බලු කතාව. ඔව් මං කොහොමත් කුස්සියේ බත් අම්බන අම්මා විතරනේ ඔබ මාව තියලා තියෙන විජේ. හරි ඔය ඔච්චරම කියන අපි මේ ළමයා ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියමු. ප්‍රශ්න කරේ. ඩොක්ටර් කෙනෙක් ගාවට නෙවෙයි විජේ පොඩ්ඩක් මං කියන එක අහන්නකෝ. අර දන්නා නේද පල්ලෙහා ගෙදර සුමනාවති ගෑණි. ඔය ගෑණිට හිටියන කෙල්ලක් අවුරුදු 3ක් එක ළමයෙක්වත් නැහැ. අර වක්කඩේ හන්දියේ පකඩේ ගුරුනාංශ ගාවට ගියා විතරයි ආන්න පැටව ගන්න දුසිංගනා. හරි. අවදාවත් මං කියන දෙයක් ආන්නේ නැහැ මේ ගෙදර. අම්මයි පුතයි ඕන දෙයක් කරගන්න. හැබැයි පස්සේ මට දොස් කියන්නේ නැහැ. එච්චර මං කියන්නේ. තමුසේ කියන දෙයක් හරියන්න එපා. ඔය තමුසේට දොස් කියන්න. අම්මයි පුතයි ඕන දෙයක් කරගන්න ගෑත්තේ මේ ගෙදර කවදාවත් මං කියන දෙයක් ආන්නේ නැහනේ හැබැයි පස්සේ මොනාර වුණා මට දොස් කියන්න එන්න බා එච්චරයි මං කියන්නේ ඒක මං බලාගන්න ඒක තමුසේ බලාගන්න අනේ අනෝ යන්න චුටි පුතා මං ඒ දේවල් ලෑස්තිලා හිටියේ නැතුනොත් මං ගහනවා දෙකක් මෙහි වරින් කිව්වහම if සමාන ඉන්නේ ලබ්බ වැඳ ගනින්කෝ ගුරුනාථ හම්බුනේ මොකද්ද මාත්‍ය ඇවිල්ලා තියන්නේ වැඳ ගනින්කෝ වශීගුරු කමක් කරගත්තම තමා පිස්සුදෝයි තමුසෙට රැත්තේ මොකද මගේ අංජනවට පේනවා මාත්‍ය ඇවිල්ලා තියන්නේ කිරිට ඔය වගේ සුදු කැල්ලක් දාගත්තා අනේ මම කලුයිනේ ගුරුනාන්සේ මොකද්ද කියපු කතාව වශීගුරු කමක් ගැන මට ඇහුණන්නේ චුටි පුතා මෙහෙ වරෙන් බුද්ධි මොනවද ඔයා මේ අහන්නේ? ඔයාට පිස්සුදනේ. අනික ගුරුනාන්සේ
මම මේක එක වශීකරුකම් කරන්න නෙමෙයි ආවේ. මේ ළමයාට සෙතක් කරගන්න ආවේ. පිස්සු කියෝනෝ. සෙත ලබ්බ. උඹ බලා ගන්නකො මං ගෙදර ගියාම තමස් කියන්නේ මේ පක්කඩේ හන්දියේ පක්කඩේ ගුරුනාන්සේ වැරදි කියලාද? අනේ ඵලයන් ගෑණි යන්න. ගෙදර වරින්කෝ. ආය යමංගෝ ගෙදර. නෝනා මේක යන්නකො බලන්න මොකක්ද කාරණේ කාරණාව ගුරුනාන්සේ අපේ දරුවා අපේ මහත්තයා නෙවෙයි. අපේ නෙවෙයි මගේ. මෙයා කරන්නේ සයන්ස්. සයන්ස්ද මාත් දොරේ කොළුව සයන්ස් හැබැයි පොඩ්ඩ දාමුණා දුමුණා හැබැයි කොළුව මම තුනලපා ඒක බොරුදෝ බලපතට බොරුද අයියා? පුතා කියන්න බලන්න මොනවාද පුතා තාන්නේ සයන්ස් ගැන අංකලුත් සයන්ස්ද කරේ. විජේ එතකොට අංකල් දන්නවද බ්ලා 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 බ්ලා. යකෝ අංකල් ඒව දන්නා නම් අද කට්ටඩියක් කරලා නවතින්නේ නෑනේ. මේකගේ කට චුටි පුතා මෙහි වරින්කෝ. තනිකම් පහකෝ තාලි ගයිලා වගේනේ යකෝ මේකට නම් හොඳ පිළියමක් ගොඩට වෙනවා අනේ විජේ බලන්න විජේ මං තමුසෙට කිව්වනේ දර සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට ගියා නම් මේ ළමයාගේ තියෙන දෝෂ හොයාගන්න පුළුවන්ද විජේ? හරි හරි බුද්ධිවා පොඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ. කෑ ගහන එක ගැන නෙවෙයි මිනිස්සු කියන්නේ තමුසෙ දන්නවනේ මම හැම වෙලාවෙම දැන් කියන විදියට මේ ළමයාට මොකද්ද කරන්න ඕනේ? මේකනේ නෝනා මහත්තයා මේ වක්කඩේ හම්නේ පකඩේ බුරු මහත්තයා ළඟ වැඳ මොන ගන්න. දෙයකට තියෙනවා පිළියක් ඉතින් මේකට හරියන්නේ දසතොයිලක් තමයි ඉතින් මේ දවස්වල ඕවා නිකන් කරන්නේ නෑ ඉතින් නෝනා මහත්තයා ලක්ෂ 5ක්. බුද්ධි ඔයාට පිස්සුද මේ වගේ වැඩ ගන්න නැති වැඩකට ලක්ෂ 5ක් වේදම් කරන්න? මේක මාර කතාවක් නේ අකෝ. ලක්ෂ 5ක් තමුසෙ වටේටම නම් කියන්නේ මහලුකු බිස්නස්මන්. ඒ වුණාට වටේටම කුණානේ ඔය ඇත්තටම. මට මගේ ළමයා වෙනුවෙන් ලක්ෂ 5ක් වේදම් කරන්න බැරි කමක් නැහැ. හැබැයි මේ වෙලෝරාගෙන වැඩක් නැති වැඩක් වෙනුවෙන් මම මොකටද ලක්ෂ 5ක් වේදම් කරන්නේ? අනික ලක්ෂ 5ක් කියන්නේ කොස්සට කියලාද හිතාන් ඉන්නේ? කොස්සට නැත්නම් කජුවට දෙන්න බැරිද මිනිහ තමුසෙට? බෑ කිව්වනේ. හරි හරි විජේ. මගේ විජේ බෑ කිව්වනේ. එකම එක පාරක්. බෑ බෑ. අපේ දරුවා වෙනුවෙන් විජේ. හරි එහෙනම් අම්මයි පුතේ උන්න මගුලක් කරගන්න කැත්තේ. ගුරුනාන්සේ අපි කරමු. අනේ මේ ෆෝන් එක අල්ල ගන්නකො මිනිස්සයෝ. ලොකු ළමයෙක් වේද ගුරුනාන්සේ? මෙහි වරින් චූටි පුතා. වාඩි වෙම්මා අම්මා. වැටෙයි. හරි ඔයන් මාතුරු පස්සට උනාලා ඔන්න ඔතනින් වාඩි වෙනවකෝ. යනකෝ යන්න මගේ අස්සේ මෙන්න. අනේ ආවේශ වෙලා මේ මොන විකාරයක්ද බුද්ධි මේ? ගුරුනාසේ ෆැමිලි ගෙඩිය ආකෝ ගඩේ තැඹිලි ගෙඩිය ඕනේ නැහැලු. තැඹිලි ගෙඩි ගන්න ඒවට නෙවෙයිද මං හිතන්නේ. යන්න වස්සල ගනින් බලන්න එමයි ගුරුනාසේ තාඩා
අනේ මන් නම් මොකුත් කරේ නෑ. නිදහසක් දෙන්න නෑ. ඒක තමයි මාරි. ඔයාට තියෙන ප්‍රශ්න ඒ බාධක මොනවද? අපේ කාලේ ප්‍රශ්න බාධකත් එක්ක නේද? ගෑනු අපේ කාලේ අධ්‍යාපනය ලබන්න අයිතිය තිබෙන්නේ නෑ. අපි දැනුවද? අපි කරේ අධ්‍යාපනය ලැබුවා. ඔව්. එහෙම කරලා මොබෙල්යක් එකක් දාගත්තා. ඒකට දාගන්න කෙනෙක් අපේ ගමන යන්න දැනගන්න ඕනේ. අපිත් අපේ ගමන යම් කියන්නේ. කොල්ලෝ මේ කවුද කොනේ? අනේ මන්දා. මොකෙද්ද මන්දා නිකන් අයියේ. ඇල්බර්ට් අයින්ස්ටයින් මොනවා? ඔයා මොකද මෙහෙ කරන්නේ? ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි. ඔබ මාව ඔබේ ඔළුවේ ඉගෙන ගියේ. වාඩිවෙන්න ඉස්සෙල්ලා. මතක් කරනවා ඉවරයක් නෑ. යකෝ. සක්ම දෙයියන්ගේ අඩමුල් ආශ්‍රයවත් වෙන්නේ නැති. මගේ පස්ස තරම්. වැරදි දෙයකට මතක් කරේ නෑ නේ ඉතින්. කොල්ලෝ. බලෝ ඔය අච්චුවතම් බලාගෙන සයන්ස් පාඩම් කරන්න එපා. මොකද සයන්ස් කියන්නේ එහෙම අච්චුවත් බලාගෙන සටහන් ලියලිය කරන්න පුළුවන් විශයක් නෙමෙයි. අපේ කාලේ අපි නැටුවා, ගැලුවා, විනෝද වුණා. ඒ දේවල් වලින් තමයි මම මගේ විශේෂ දේවල් වල සාමාන්‍ය සාපේක්ෂතාවාදය, විශේෂ සාපේක්ෂතාවාදය. ඇයි සාමාන්‍යකවාදේ? කිසිදු ඒක ඔයාලට ඩෝල්ටන් නාරේ. දෙන්න නැතුව ඉන්න අංකල්. කොල්ලෝ. මට කවුරුත් කියනවා. උදාහරණයක් විදියට මගේ E සමානයි MC වගේ සමීකරණ ගන්න. මම මේක හඳුන්වලා දුන්නේ සයන්ස් කියන්නේ මොකද්ද කියන්නේ ලෝකයට පැහැදිලි කරගන්න. හැබැයි මොකක්ද උනේ? පරමාණු බෝම්බ වැනි සමූල ඝාතන කරන අවිනිපතුන්. මම අර ඔක්කොම කිව්වා. ඔයාලට ඇඟිලි ගන්න යන්න එපා කියලා. මොකක්ද උනේ? සමූල ඝාතන. අද ඌව මොනවද මල්ලි? අපි මම හොයාගත්ත කොන්ටක් පිළිස් එක. ඔය කියනකොට මෙන්නේ ලංකාවේ මැක්ස් ප්ලාන්ක් ඔව් මැස් ප්ලාන්ක් තමයි. මහලෝකෙට කියන්නේ නම් කොන්ටක් පිළිස්සලා තියා කියලා. ඇයි නැද්ද? නෑ තමයි. නැත්තම් අහනවකෝ. මුලින්ම කොන්ටමේ හඳුන්වා දෙද්දී සත්‍ය සංකේතය කියන ෆ්‍රේම් එකක් එකේ ඉඳගෙන තමයි සම්මුඛව හඳුන්වා දුන්නේ. හැබැයි මම තමයි සත්‍ය ෆෝටෝනේ හොයාගෙන සත්‍ය අසන්න දිගයි කියලා කොන්ටක් පිළිස්සලට බේස් එක දැම්මේ. ඔව්වා මොනවද මල්ලි? අපි ඉස්සර ඉඳලාම යාළුවනේ. ඒක ඇත්ත. කොල්ලෝ. අපි මේ නවසා ගැනීම කරේ ඔය වගේ කාමරාස්ත්‍රවල වල වෙලා පොත්වල සටහන් ලියලිය ගණන් හදාද නෙමෙයි. අන්නායම් වශයෙන් වැඩ කරලා. අනික කොල්ලෝ ඔය හැම වෙලේම කාමරේට ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට පහළියට ඵලයන්. ගිහිල්ලා යාළුවා හම්බ වෙයන්. යාළුවන්ගෙන් උපදෙස් ටිකක් ගනින්. මොකෝ ඔය වංගලාගෙන ඔබේ කෑලි යනවේ. අනිත් එක තව දෙයක් කියන්න තියෙනවා. මම සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව මොකද්ද ඩෝ කියන්නේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය? A level වලටත් තියෙන්නේ මගේ ෆිසික්ස්. නිව්ටෝනියන් ෆිසික්ස්. සර් නිව්ටන් ඔයත් ආවද? උඹ හම්බෙන්න තමයි හිටියේ පොඩි එකා. හැම මගුලටම F සමානයි මේ දා. යකෝ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම F සමානයි මේ වලින් විසඳන්න බෑ. උඹ නම් මෝඩ යකෙක්. හරි ඇයි ඉතින් කෑ ගහන්නේ? ඒක නෙමෙයි ගුරුනාථේ. මේ හාදයාගේ ඔළුවට නේද? ඇපල් ගෙඩියක් වඩුනේ. නැත්තම් කොල්ලෝ. පිස්සුද මල්ලි? පිස්සුද? ඔය එක මීඩියා කාරයෝ කියන කතා අහන්නේ. ඇපල් ගෙඩියකින් නිව්ටෝනියන් ෆිසික්ස් නිර්මාණය වුන්නේ නැහැ. මොනවද කියවන්නේ? කොල්ලෝ. දැන් මේ නිව්ටන් කාරයා ලංකාවේ ඉඳලා කියලා හිතමුකෝ. එහෙනම් බං ඔබ යන්න ඇපල් ගහක් නෑනේ. නැත්තම් කොපේ කොයි දැක්කද? ඌ ගියා කියලා හිතමු දූරියන් වලට. යකෝ එහෙනම් ඌවද බිස්නස් මන් කෙනෙක්නේ. කොටක් පිස්සුද බං?
ඒක නෙවෙයි සර් නිව්ටන්. පොඩ්ඩක් මෙහෙට එන්න මෙහෙට එන්න. මොකද්ද ඔයාගේ මේ ඇස්සට වෙලා තියෙන්නේ? මොකෝ ළඟදී මගුලකටවත් ගියාද? අයිබ්‍රෝස් හදන් ගිහින් වැරදිලා වගේ නේ ඔයාගේ. මේකනේ බ්‍රෝ මම ආලෝක විවර්තනය සම්බන්ධ පරීක්ෂණයක් කරනකොට මගේ ඇස් හරියට පෙවුන්නේ. ඒ හින්දා මං අයිබ්‍රෝස් හැදුවා නෙමෙයි කෑපුවා. මොකද මං පිසිස් ටච් එක තියෙන පොර. කියලා තමයි අපිට කියන්නේ. හරි. අපිත් ගොඩ කාලෙක ඉන්නේ හම්බුනේ. පොඩි අඩියක් එහෙම දාන්න තියෙනවනේ. දාමු. මෙන්න මේ පොඩි එකාට පොඩි උපදෙස් ටිකක් දීලා අපිත් යමුවනේ. මේකනේ බ්‍රෝ විද්‍යාව කියන්නේ ස්වභාව ධර්මයේ යාන්ත්‍රණය අවබෝධ කරගන්න එක. ඒවා විද්‍යා ජීවිතවලට යොදා ගන්න එක. ඇයි පරීක්ෂණවල ප්‍රතිඵල මගින් නිගමන වලට ලැබෙන එක? අන්න ඒක තමයි සයන්ස් කියන්නේ කොළුවෝ. කොල්ලෝ මට තව දෙයක් කියන්න තියෙනවා. සයන්ස් කරනවා කියලා විතරම අපිව මතක තියාගන්න යන්න එපා. මොකද සයන්ස් කියන්නේ ඒව අපිව මතක තියාගෙන කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. සයන්ස් කියන්නේ සම්බරතාවේ ඉගාටෙන් ස්වභාව ධර්මයේ වෙන දේවල් වලට අනුව ඉගෙන ගන්න. විභාගයේ සයන්ස් පාඩම් කරලා විභාගයේ සයන්ස් තමයි. හැබැයි ජීවිතේටයි සයන්ස් කරන්නේ. නැද්ද කොල්ලෝ? ඔව් මට දැන් තේරෙනවා. සයන්ස් කියන්නේ මම මෙච්චර කල් කරා වගේ උඩට අරන් මානසික පීඩනයකින් කරන්න ඕන විෂයක් නෙමෙයි. සයන්ස් කියන්නේ මේ පරිසරයේ තියෙන අත්දැකීම් එක්ක පරිසරයෙන් අපිට හම්බෙන දේවල් එක්ක අපේ ජීවිතේට ඒක ආදේශ කරගෙන කරන්න ඕනේ නිදහසේ කරන්න ඕනේ විෂයක්. මම අද සයන්ස් තෝරාගත්ත එක ගැන සතුටු වෙනවා. මොකද අද මට තේරිලා තියෙනවා ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා.